පුද්ගල ආදායම් බදු වාර්තාව මාර්ගගත ක්‍රමය. එහෙම නැත්නම් e-service හරහා ලබා දෙන්නේ කොහොමද කියන එක පැහැදිලි කිරීමයි මේ අවස්ථාවේ අපි අරමුණ වෙන්නේ. පළමුවෙන්ම බදු ගෙවන්නේ මාර්ගගත ක්‍රමය නැත්නම් ඔන්ලයින් ක්‍රමය හරහා වාර්තාවක් ඉදිරිපත් කිරීමේදී ප්‍රධාන අවශ්‍යතා කීපයක් තියෙනවා. පළවෙනි අවශ්‍යතාවය තමයි මේ බදු ගෙවන්නා සඳහා මේ තක්සේරු වර්ෂය වෙනුවෙන් ආදායම් බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉෂුව කරලා තියෙන්න ඕනි. ඒ වගේම බදු ගෙවන්නාට මාර්ගගත ක්‍රමය හරහා සම්බන්ධ වීම සඳහා PIN නම්බරයක් තිබිය යුතු වෙනවා. මේ මූලික අවශ්‍යතා දෙක සම්පූර්ණ වූ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් පේයර් කෙනෙකුට මාර්ගගත ක්‍රමය හරහා සම්බන්ධ වෙලා ආදායම් බදු වාර්තාව ලබා දෙන්න පුළුවන්. එතෙන්දී බදු ගෙවන්නෙකුට මේ සඳහා සම්බන්ධ වීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සමග සම්බන්ධ වෙලා www.ird.gov.lk කියන වෙබ්සයිට් එක මෙතනින් අපි යන්න ඕනි e-service වලට. e-service හරහා අපි යනවා access to e-service. access to e-service ගියාම මෙන්න මේ ආකාරයේ ඉන්ටර්ෆේස් එකක් තමයි පේන්න තියෙන්නේ. ඒකේ ඇත්තටම මුලින් ඉඳලා බැලුවොත් බදු ගෙවන්නෙකුට විශාල කාර්යභාරයක් මේ හරහා ඉටු කර ගැනීමේ පහසුකම් සලසලා දීලා තියෙනවා. බදු සඳහා ලියාපදිංචි වීම, PIN අංකයක් රික්වෙස්ට් කිරීම, ස්ටාෆ් ඕතරයිසේෂන් එකක් කිරීම සහ වෙනත් යම් කාරණා සඳහා අවශ්‍ය ඉඩකඩ මේ ඉන්ටර්ෆේස් එක හරහා අවකාශය සලසලා දීලා තියෙනවා. අපි වාර්තාවක් බාර දීමට යනවා නම් මෙන්න මේ කියන ඔප්ෂන් තුන අපි පාවිච්චි කරන්න පුළුවන්. අපි වාර්තාවක් බාර දෙන්නේ කෝපරේට් ෆයිල් එකකද, පාර්ට්නර්ෂිප් එකකද, නැත්නම් ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් පේයර්ද, නැත්නම් ටැක්ස් ඒජන්ට් කෙනෙක්ද කියන අවශ්‍යතාවය අනුව අපිට මෙතෙන්දී සිලෙක්ට් කරන්න පුළුවන්. අපි මේ අවස්ථාවේදී යන්නේ ඉන්ඩිවිජුවල් ඉන්කම් ටැක්ස් රිටර්න් එක සබ්මිට් කරන්න. අපි ඉන්ඩිවිජුවල් ටැක්ස් පේයර් විදියට ඒ රේඩියෝ බටන් එක ක්ලික් කරලා proceed to login. ඒ විදිහට proceed to login කළාම අපිව මෙන්න මේ ආකාරයේ UI එකකට තමයි අපිට හම්බෙන්නේ. මේ UI එකේදී බදු ගෙවන්නාගේ TIN අංකය, ඒ කියන්නේ tax file බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද PIN අංකය, password එක. මේ PIN අංකය මේ වෙනකොට සමහර විට බදු ගෙවන්නා තමන්ගේම PIN අංකයක් බවට පරිවර්තනය කරගෙන තියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි වතාවට මේ පද්ධතිය සහ සම්බන්ධ වෙන බදු ගෙවන්නෙක් වුණොත් මේ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද PIN අංකය වෙන්න පුළුවන්. එකී PIN අංකය පාවිච්චි කරලා මේ බදු ගෙවන්නාට පුළුවන් රැමිස් සිස්ටම් එකේ ඒ බදු ගෙවන්නාගේ view එක නැත්නම් බදු ගෙවන්නාගේ ඉන්ටර්ෆේස් එක හරහා සම්බන්ධ වෙන්න. මේකී තොරතුරු ඇතුළත් කළාට පස්සේ බදු ගෙවන්නෙක්ව අරගෙන යනවා මෙන්න මේ විදිහේ UI එකකට. මේ UI එකේ තියෙනවා ඔප්ෂන් කීපයක් බදු ගෙවන්නාට return schedule management, return management, refund සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න, tax payer registration සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න, clearance, direction, objection මේකී අනාදී වශයෙන් විවිධාකාරී වූ අවස්ථා බදු ගෙවන්නාට සලසලා දීලා තියෙනවා. මේකී අවස්ථාවලින් අපි මේ අවස්ථාවේදී අවධානය යොමු කරන්නේ මේ individual income tax return එක ෆයිල් කිරීම සම්බන්ධයෙන්. එතෙන්දී අපි යන්න ඕනි individual income tax මේ return schedule management වල individual income tax. අපි ඒකේ ගිහිල්ලා ක්ලික් කළාම මෙන්න මේ ආකාරයේ UI එකක් තමයි අපිට පේන්නේ. එතන තියෙනවා බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය, නම සහ තක්සේරු වර්ෂය. ඒ වගේම මේ පල්ලෙහා ටේබල් එකේ තියෙනවා බදු ගෙවන්නා මේ දක්වා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන ලද ආදායම් බදු වාර්තාවල සාරාංශයක්. මේ වතාවට නම් මේ සහ සම්බන්ධ වෙලා තියෙන්නේ 22 23 තක්සේරු වර්ෂය විතරයි පෙන්වන්නේ. අපි මෙතන ඒ අදාළ තක්සේරු වර්ෂයේ ඉස්සරහින් තියෙන ටික් බොක්ස් එක ක්ලික් කරලා proceed කරනවා ආදායම් බදු වාර්තාව පිරවීම සඳහා. දැන් මේ එතනට ඇතුළත් වෙලා තියෙන්නේ අපේ ආදායම් බදු වාර්තාව තමයි දැන් මේ තිරේ දිස් වෙන්නේ. main return එකේ අපි ඉන්නේ. ඔයගලන් බැලුවොත් පේනවා මේ main return එකේ cage number 80 ඇරෙන්න අනිකුත් සියලුම cage hash color එකකින් අලු පාටෙන් තියෙන්නේ. ඒ අලු පාටෙන් තියනවා කියන එකෙන් අදහස් කරන්නේ එකී boxes වලට අපිට දත්ත ඇතුළත් කරන්න බෑ. මේ white color තියෙන boxes වලට විතරයි අපිට දත්ත ඇතුළත් කළ හැකිව තිබෙන්නේ. එතකොට cage number 80 personal relief එකට අපිට දත්තයක් ඇතුළත් කරන්න පුළුවන්. ඒක tax payerට editable. එහෙනම් කොහොමද අපි මේ ආදායම සම්බන්ධයෙන් වූ අනිකුත් විස්තර සහ කැල්කියුලේෂන් එක සම්බන්ධයෙන් වූ අනිකුත් විස්තර මේ ash color table වලට ash color boxes වලට ඇතුළත් කරන්නේ? ඒ සඳහා අපිට එකී ආදායම් ප්‍රභවය රිලීෆ් එක නැත්නම් සුදුසුකම් ලබන ගෙවීම සම්බන්ධයෙන් අදාළ වන උපලේඛනයට ගමන් කළ යුතු වෙනවා. ඒ උපලේඛනයට දත්ත ඇතුළත් කිරීම තුලින් උපලේඛනයේ දත්ත ප්‍රධාන වාර්තාව සමග සම්බන්ධ කරන්න පුළුවන්. උපලේඛනයට අපි කොහොමද යන්නේ කියන එක කතා කළොත් උපලේඛනයට ගමන් කිරීමට ඔප්ෂන් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මේ අදාළ මාතෘකාව ඉදිරියෙන් තියෙන හයිපර්ලින්ක් එක. employment income එක ගත්තොත් employment income එකට අදාළ උපලේඛනයට මේ schedule 1 කියන hyperlink එක හරහා අපිට යන්න පුළුවන්. එතන නැත්තම් අනිත් අවස්ථාව තියෙනවා
මේ වාර්තාවේ යට කෙරවලේ ගන්න පේනවා next button එකක් තියෙනවා. මේ next button එක හරහාත් අපිට one by one එකින් එක උපලේඛන වලට ගමන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට එකපාරම අදාළ උපලේඛනයට මේ hyperlink එක use කරලා යන්න පුළුවන්. අපි දැන් හිතමු අපි යනවා business income එකක් ඇතුළත් කරන්න schedule 2 එකට. තියෙන schedule 2 එක. schedule 2 එක තින් ඒකේ පුද්ගල ඒ වගේම හවුල් ව්‍යාපාරයකින් හෝ බාරයකින් ලැබෙන පාර ආදායම ඇතුළත් කිරීම සඳහා තමයි මේ schedule 2 එක උපලේඛන දෙක ආනය කරලා තියෙන්නේ. අපි යනවා මේ අවස්ථාවේදී මේ sole proprietorship එකකින් හම්බෙච්ච ව්‍යාපාර ආදායම ඇතුළත් කර ගැනීම සඳහා. කොහොමද මේ schedule 2 එකේ තියෙන table 1 වලට data ඇතුළත් කරන්නේ? ඒ සඳහා අපි පාවිච්චි කළ යුතු වෙනවා මේ ඊට පල්ලෙහින් තියෙන boxes. මෙන්න මේ boxes පාවිච්චි කරලා boxes වලට අපි දත් ඇතුළත් කරගන්නවා. activity code එක දන්නවා නම් අනිවාර්යයෙන්ම නිවැරදි activity code එක ඇතුළත් කරන්න. නැත්නම් මේ 0.6ක activity code එක පාවිච්චි කරන්න පුළුවන්. nature of business අපිට enter කරන්න පුළුවන්. trading කියලා අපි ගලමු. ඊළඟට අපිට මේ ව්‍යාපාරයෙන් ලද තක්සේරු වන ආදායම, ඒ කියන්නේ බදු අනුව ගලපන ලද බදු කටයුතු සඳහා ගලපන ලද ආදායම අපි මෙතන ඇතුළත් කරනවා. අපි හිතමු මේ අවස්ථාවේදී මිලියන 3ක් මේ විදිහට මේ boxes වලට ඇතුළත් කරන ගන්න ලද දත්තය අපි මේ table එකට සහ main return එකට ගෙනියන්න ඕනි. ඒක අපි කරන්නේ මෙන්න මේ add button එක හරහා. මතක තියාගන්න අනිවාර්යයෙන්ම මේ add button එක click කරන්න. එහෙම කළොත් විතරයි මේ දත්තය මේ උපලේඛනයේ සහ main return එකට ගමන් කරන්නේ. අපි දැන් මේ දත්තය මේ උපලේඛනයට ඇතුළත් කරගත්තා. අපි බලමු main return එකේ ඒක කොහොමද පේන්නේ කියලා. දැන් අපිට පේනවා මේ schedule 2 එකේ business income එක මිලියන 3ක් තියෙනවා. මේ ආකාරයට අපිට පුළුවන් investment income එකකුත් ඇතුළත් කරගන්න. අපි හිතුවමු මේ පුද්ගලයාට interest income එකක් තියෙනවා කියලා. එතෙන්දිත් අදාළ activity code එක ඇතුළත් කර ගැනීම වැදගත් වෙනවා. නිවැරදි activity code එක. මේ විදිහට අපිට add කරගන්න පුළුවන්. ඒ වගේම මේ schedule 1 2 3 4 කියන schedule වල හැම schedule එකම එකම ආකාරයට තමයි වැඩ කරන්නේ. දත් ඇතුළත් කර ගැනීම එකම ආකාරයටයි සිද්ධ වෙන්නේ. ඒ වගේම මෙතන අවස්ථාවක් තියෙනවා අපිට ඇතුළත් කරන ලද දත්තයක් යම් කිසි හේකින් වෙනස් කිරීමට අවශ්‍ය වුණොත් අපිට මේ update button එක හරහා මේ activity code එක hyperlink එකක් ඒක නිල් පාටින් තියෙනවා. activity code එක උඩ click කළාම මේ දත්තය නැවතත් මේ boxes වලට එනවා. අපිට මෙතෙන්දී ඒක වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි මේක 1 million තිබ්බ එක 1.2 කළා අප්ඩේට් කරා 1.2 විදිහට අප්ඩේට් වෙලා තියෙනවා. අපිට තවදුරටත් පුළුවන් මේ දත්තය රිමූව් කරන්නත්. මේ ඇක්ටිවිටි කෝඩ් එක ඉස්සරහින් තියෙන ටික් බොක්ස් එකේ ක්ලික් කළා අපි රිමූව් කළා. එහෙම කළොත් ඒ දත්තේ නැතුව යනවා. අපි නැවතත් ඒක ඇතුළත් කරගන්න පුළුවන්. මේ ආකාරයට තමයි අපි උපලේඛන 1 2 3 උපලේඛන 1 2 3 4 කියන උපලේඛන වලට ආදායම සම්බන්ධයෙන් වූ තොරතුරු අපි ඇතුළත් කරගන්නේ. මේ ආකාරයට තොරතුරු ඇතුළත් කරගත්තන් පස්සේ අපි නැවතත් ගිහිල්ලා අපිට පුළුවන් අපේ main return එක බලන්න. දැන් අපේ main return එකේ ව්‍යාපාර ආදායම මිලියන 3කුත් ආයෝජන ආදායම මිලියන 1කුත් තක්සේරුවන ආදායම මිලියන 4කුත් විදියට ගණනය වෙලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන් පල්ලෙහාට ගියොත් පේනවා personal relief එක දැන් මේ අවස්ථාවේ මිලියන 2.5,50,000ක personal relief එකක් මේ පද්ධතිය විසින් ඉඩ දීලා ඒ අනුව taxable income එක calculate කරලා තියෙනවා. අපි දැන් මේක ඉස්සරහට යනකොට වැදගත් වෙනවා මේ data ඇතුළත් කරන අනුපිළිවෙල. data ඇතුළත් කිරීමේදී පළවෙනියෙන්ම ආදායම සම්බන්ධයෙන් වූ තොරතුරු schedule 1, schedule 2, schedule 3, schedule 4 හරහා ආදායම සම්බන්ධයෙන් වූ තොරතුරු ඇතුළත් කරගත යුතු වෙනවා. ඊට පස්සේ මේ බදු ගෙවන්නාට යම්කිසි සුදුසුකම් ලබන ගෙවීමක් එහෙමත් නැත්නම් රිලීෆ් එකක් qualifying payment or relief එකක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් වූ තොරතුරු schedule 5 එකට ගිහිල්ලා අපිට ඇතුළත් කරගන්න පුළුවන්. schedule 5 එකේ view එක structure එක ඔයගලන් බැලුවොත් මම හිතන්නේ දැන් paper return එක use කරලා තියෙන අය දන්නවා. පළවෙනි කොටස A තියෙන්නේ qualifying payment මේ කියන්නේ දේශීය ආදායම් පනතේ 2017 අංක 24 දන්න දේශීය ආදායම් පනත අනුව qualifying payment කරගන්න. ඒ වගේම part B එක තියෙන්නේ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත මගින් ඉදිරියට ගෙනෙන ලද
යම්කිසි සුදුසුකම් ලබන ගෙවීමක් තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරන්න. ඊළඟට part C expenditure relief එක තියෙන්නේ දෙවෙනි මාස 9 කාල පරිච්ඡේදය සඳහා ලක්ෂ 9කට සීමා වුණු ඒ expenditure relief ඌ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරන්න. අපි හිතමු මේ බදු ගෙවන්නාට යම්කිසි විදියකින් තියෙනවා ලක්ෂ 75000ක personal relief එක. එතකොට මේ පද්ධතිය allowable expenditure relief එක calculate කරනවා. ඒ වගේම යම්කිසි බදු ගෙවන්නෙකුට මේ 16 සම්බන්ධයෙන් වූ relief එක තියෙනවා නම් ඒක 505ට ඇතුළත් කරන්න පුළුවන්. 505ට ඇතුළත් කළාම ඒක ලක්ෂ 6කට සීමා වෙලා මේ ඉඩ හම්බෙනවා relief යටතේ. දැන් මේ තියෙන්නේ අපි ලක්ෂ 6,81,244ක් මෙතනට ඇතුළත් කළා. ඒ අනුව අපේ දැන් total deductible expenditure relief එක මේ 9 ලක්ෂය සහ මේ ලක්ෂ 6 එකතුව 1,500,000 විදියට පෙන්නනවා. ඒ විදිහට යම්කිසි බදු ගෙවන්නෙකුට 16 සම්බන්ධයෙන් වූ relief එක අදාළ නම් ඒ බදු ගෙවන්නාට ඒක claim කරන්න පුළුවන්. දැන් අපි මේ 9 ලක්ෂයක relief එකක් තියාගෙන ඉස්සරහට යමු. අපි ආයෙත් ඇවිල්ලා බලමු main return එකේ කොහොමද පිළිඹු වෙන්නේ අපි මේ දැන් ඇතුළත් කරන ලද දත්තය කියන එක. මෙතන බැලුවොත් මේ 9 ලක්ෂය දැන් relief for expenditure යටතේ cage number 70 වලට ඇවිත් තියෙනවා. ඒ අනුව අපේ taxable income එකත් වෙනස් වෙලා තියෙනවා. දැන් මේ taxේරු වර්ෂයේ තියෙන විශේෂත්වය තමයි 22 23 taxේරු වර්ෂයේ විශේෂත්වය තමයි taxේරු වර්ෂය මැදදී බදු අනුප්‍රමාණය සහ බදු අනුපාත වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ අනිකුත් schedules වලට ගිහිල්ලා දත්ත ඇතුළත් කිරීමට පොර ආතුව schedule 10 එකට ගිහිල්ලා මේ ආදායම සහ relief ඒ පළවෙනි මාස 9ක කාල පරිච්ඡේදය තුල සහ දෙවෙනි මාස 3ක කාල පරිච්ඡේදය අතර බෙදා වෙන් කර දක්වන්න. දැන් මෙතන අපි ආවොත් schedule 10 එකට මේ ඉන්නේ අපි schedule 10 එකේ පළවෙනි මාස 9ට business income එක අපි මෙන්න මේ 955.1 කියන කොලම් එකේ cage එකේ අපි එකතු කර ගන්නවා. අපි හිතමු මිලියන 2ක්. අතට ඔයගලන්ට මෙතන පේනවා අපි එතනට data එක enter කරපු ගමන්ම මේක හරියට distribute කරනකම් මෙන්න මේ විදිහේ error message එකක් පෙන්නනවා. මේ total එක mismatch කියලා column 1 සහ column 2 data අතර. ඒ හින්දා අපි ඉතුරු column 2 එකේ දෙවෙනි මාස 3ක කාල පරිච්ඡේදයට අදාළ වෙන business income එක enter කරගන්නවා. එතන අපි හිතමු 1 million. එතකොට මේක error message එක අයින් වෙලා යනවා. දැන් අපි මේ 3 million පළවෙනි මාස 9ක කාලය තුලදී මිලියන 2ක් විදියට දෙවෙනි මාස 3ක කාලය තුල කාලය සඳහා මිලියනයක් විදියට බෙදා වෙන් කරලා තියෙනවා. ඊට අමතරව අපිට investment income එකක් තියෙනවා 1 million. අපි හිතමු ඒක වෙන් කරගන්න මේ අවස්ථාවේදී මිලියන ලක්ෂ 2ක් පළවෙනි මාස 3ක කාල සීමාව සඳහා ලක්ෂ 8ක් දෙවෙනි මාස 3ක කාල සීමාව සඳහා මේ විදිහට අපි අපේ ආදායම බෙදා වෙන් කරගන්නවා. ඒ අනුව පළවෙනි මාස 9ක කාල පරිච්ඡේදය සඳහා accessible income එක මිලියන 2යි ලක්ෂ 2ක් 22 ලක්ෂයක්. දෙවෙනි මාස 3ක කාල පරිච්ඡේදය සඳහා accessible income එක මිලියන 1යි ලක්ෂ 8ක්. ඒ කියන්නේ 18 ලක්ෂයක්. එතකොට සමස්ත accessible income එක ලක්ෂ 40ක් 4 million. දැන් ඊට පස්සේ එන්නේ අපිට relief උත් මේ ආකාරයට පළවෙනි මාස 9 සහ දෙවෙනි මාස 3ක කාල පරිච්ඡේදය සඳහා අපි වෙන් කරගත යුතුව තියෙනවා. මේ expenditure relief එක ඇත්තටම අපිට පළවෙනි මාස 9 තුලින්ම තමයි අපිට claim කරගන්න ඕනේ. අපි එතනට ලක්ෂ 9ක් claim කරනවා. එතනට ලක්ෂ 9ක් claim කළාට පස්සේ ඔයගලන්ට පේනවා අපේ පළවෙනි මාස 9ක කාල පරිච්ඡේදය සඳහා accessible income එක තිබ්බෙම 2.2 million. දැන් ඒකෙන් 900,000 අපි expenditure relief එක claim කළෙන් පස්සේ එතන තවදුරටත් ඉතුරු වෙන්නේ 1.3 million තමයි අපිට ඉතුරු වෙන්නේ. ඒ නිසා මේ පළවෙනි මාස 9ක කාල පරිච්ඡේදයේ සඳහා වූ බදු නිදහස් දීමනාව මේ අවස්ථාවේදී 1.3 million වලට සීමා වෙනවා. ඒකට හේතුව අනත මගින් පළවෙනි මාස 9ක කාල පරිච්ඡේදයේ සඳහා බදු නිදහස් දීමනාව විදිහට 22,50,000ක මුදලක් ලබා දීලා තියෙනවා. හැබැයි ඒ මුදල මෙකී කාල පරිච්ඡේදයේ සඳහා වූ taxeru වන ආදායමට සීමා වෙනවා. යම්කිසි හේකින් බදු ගෙවන්නාට taxeru වන ආදායම මිලියන 2.250,000 ඉක්මවා තියෙන අවස්ථාවකදී
මිලියන 2,250,000ම ගන්න පුළුවන්. හැබැයි බදු ගෙවන්නාට තක්සේරු වන ආදායම මිලියන 2,250,000ට වඩා අඩු වුණු අවස්ථාවේදී අපිට මෙතනට එන්ටර් කරන්න ඕනි ඒ නිවැරදි පර්සනල් රිලීෆ් එක මේ අවස්ථාවේදී ලක්ෂ 13ක් තමයි නිවැරදි පර්සනල් රිලීෆ් එක වෙන්නේ. දැන් මේ ගාන එන්ටර් කරපු ගමන් ඔයගලන්ට පේනවා මෙතන මිස්මැච් කියලා නැවතත් එරර් මැසේජ් එකක් පෙන්නනවා. අපි මේ එරර් මැසේජ් එක පෙන්නන්නේ කොලම් 3 එකේ තියෙන ටෝටල් එක කොලම් 1 එකේ 2 එකේ තියෙන එකතුව සමග පාත නොවීම මත. එතකොට දෙවන මාස 3ක කාල පරිච්ඡේදය සඳහා උපරිම වශයෙන් අපිට ක්ලේම් කරන්න පුළුවන් පර්සනල් රිලීෆ් එක ලක්ෂ 3යි. මේ අවස්ථාවේදී තක්සේරු වන ආදායම taxable income එක 1.8 මිලියන් තියෙන හින්දා අපිට ලක්ෂ 3ම ක්ලේම් කරන්න පුළුවන්. හැබැයි ඔයගලන්ට පේනවා මෙතන ලක්ෂ 3 දැම්මත් මේ error message එක අයින් වෙලා නැහැ. මේ column 1 එකේ column 2 එකේ total එක personal relief වල column 1 එකේ column 2 එකේ total එක මේ column 3 එකට calculate කරලා අරගෙන නැහැ. ඒක හරි. ඒකට හේතුවක් තියෙනවා. මොකද මේ schedule 10 එක design කරලා තියෙන්නේ නිර්මාණය කරලා තියෙන්නේ column 3 එකට දත්ත එන්න පුළුවන් වෙන්නේ ඒ අදාළ source document එකෙන් පමණයි. අදාළ උපලේඛනයෙන් හෝ ප්‍රධාන වාර්තාවෙන් පමණයි. කොලම් 3 එක වෙනස් වෙන්නේ නැහැ. බදු ගෙවන්නා විසින් මේ පළවෙනි මාස 9ක කාලය තුල හා දෙවැනි මාස 3ක කාලය තුල ඩිස්ට්‍රිබියුට් කරන ප්‍රමාණය අනුව. ඒ නිසා දැන් මේ රේඛ අයින් කරගන්න අපි මොකද්ද කරන්න ඕනි? මේ රේඛ අයින් කරගන්න අපි මේ පර්සනල් රිලීෆ් එක සඳහා source document එක වෙන්නේ main return එකේ page 80. අපි මේ main return එකේ page 80 වෙනස් කරලා එන්න ඕනි. මෙතෙන්දී බදු ගෙවන්නාට ඇත්තටම ලබාගත හැකිව තිබෙන සම්පූර්ණ පර්සනල් රිලීෆ් එක 16 ලක්ෂයකට සීමා වෙනවා. පළවෙනි මාස 9 සඳහා ලක්ෂ 13කුත් දෙවෙනි මාස 3 සඳහා ලක්ෂ 3කුත් වශයෙන්. ඒ නිසා අපි ගිහිල්ලා මේ අවස්ථාවේදී main return එකේ page 80 ලක්ෂ 16ක් විදිහට වෙනස් කරනවා. ඔයගලන්ට පේනවා මේක white color එකෙන් තියෙන්නේ. ඒ කියන්නේ editable. අපි ඒක ලක්ෂ 16ක් විදිහට වෙනස් කරනවා. දැන් අපි ගිහින් බලමු අපේ error එක අයින් වෙලා තියෙනවද කියලා schedule 10 එකේ. දැන් බලන්න schedule 10 එකේ error එක අයින් වෙලා තියෙනවා. අපි දැන් මෙතනින් පල්ලෙහාට ගිහින් බලමු කොහොමද තක්සේරු වන ආදායම කැල්කියුලේට් වෙලා තියෙන්නේ කියලා. පළවෙනි මාස 9ක කාලය සඳහා දැන් අපි සමස්ත තක්සේරු වන ආදායමම personal relief යටතේ ඉල්ලපු නිසා එතෙන්දී total deduction assessable income එකට සමානයි. ඒ අනුව taxable income එකක් නැහැ. දෙවෙනි මාස 3ක කාල පරිච්ඡේදය ගත්තොත් එතන ලක්ෂ 3ක් අපි personal relief එක විදියට ඉල්ලුවා. ඒ අනුව තවදුරටත් බදු වන ආදායම විදියට 1.5 මිලියන් එහෙම නැත්නම් taxable income එක 1.5 මිලියන් විදියට තියෙනවා. එතකොට අපි දැන් යන්න ඕනේ schedule 8 එකට බදු වන ආදායමට අදාළ බද්ධ ගණනය කිරීම සඳහා. එතෙන්දී තවත් යමක් මතක් කරන්න කැමති. දැන් අපි schedule 1 2 3 4 5 වලට data enter කළා. මේ schedule 10 වලදී අපි මේ data පළවෙනි මාස 9 සහ දෙවෙනි මාස 3ක කාලය අතර බෙදා වෙන් කරගත්තා. අපිට 6 වෙනි උපලේඛනය සහ 7 වෙනි උපලේඛනය withholding tax සඳහා සම්බන්ධයෙන් වෙන් වෙලා තියෙන උපලේඛන දෙක අපිට withholding tax deduct වෙලා තියෙනවා නම් final හෝ non final ඒ අදාළ withholding වර්ගයේ අනුව final හෝ non final කියන වර්ගයේ අනුව 6 වෙනි සහ 7 වෙනි උපලේඛන වලට ඒ අදාළ දත්ත ඇතුළත් කරගෙන එන්න පුළුවන්. ඒ දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාවලියත් අර 1 2 3 උපලේඛන වල දත්ත ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය වගේම තමයි. ටේබල් එකට යටින් තියෙන boxes වලට දත්ත ඇතුළත් කරලා අපි මේ දත්තය ඒ අදාළ ටේබල් එකට යවා ගන්න පුළුවන්. දැන් ඒ විදිහට අපි කාර්ය කරගත්තන් පස්සේ අපි යනවා schedule 8 වලට. අපි ගිහින් බලමු දැන් තක්සේරු වන ආදායම බදු වන ආදායම අපිට schedule 10 එකේ තිබ්බේ 1.5 මිලියන්. දැන් මෙතනත් 1.5 මිලියන් තියෙනවා. මේ 1.5 මිලියන් දෙවෙනි මාස 9ක කාල පරිච්ඡේදය සඳහා තමයි අදාළ වෙන්නේ. අපි ඒක මේ විදිහට distribute කරනවා. මේ විදිහට distribute කළාම මේ 1.5 මිලියන් සඳහා වූ බද්ධ පද්ධතිය විසින් ගණනය කරනවා. ගණනය කළා ඒ total එක 810 page එකට ගෙනියනවා. ඒ වගේම total එක 810 ඉඳලා ප්‍රධාන වාර්තාවේ නැත්නම් main return එකේත් අදාළ page එක සඳහා system එක විසින්ම අරන් ගිහින් තියෙනවා. ඊළඟට අපිට credit සම්බන්ධයෙන් වූ තොරතුරු 9 වෙනි උපලේඛනයට ඇතුළත් කරන්න පුළුවන්. එතෙන්දී අපිට මේ next button එක හරහා 9 වෙනි උපලේඛනයට යන්න පුළුවන්. මෙතෙන්දී වැදගත් වෙනවා 8 වෙනි උපලේඛනයේ ඉඳලා 9 වෙනි උපලේඛනයට හෝ නැත්නම් මේ 8 වෙනි උපලේඛනයේ save කිරීමේදී මේ 8 වෙනි උපලේඛනයේ 801 කොටුවේ තියෙන සමස්ත taxable income එක නිසියාකාරව මේ වාර්තාව තුල distribute කරලා තිබීම. ඒව නොවුනොත් error message එකක් දෙනවා. ඒක නිසියාකාරව distribute කරන තාක් next button එක පාවිච්චි කරලා 9 වෙනි උපලේඛනයට ගමන් කිරීම හෝ මේක save draft එකක් විදියට save කිරීමට අවස්ථාව හිමි වෙන්නේ නැහැ. දැන් මේ අවස්ථාවේදී අපි නිසියාකාරයෙන් මේක distribute කරපු නිසා අපිට 9 වෙනි උපලේඛනයට යන්න පුළුවන්. මේ තියෙන්නේ අපි ඉන්නේ 9 වෙනි උපලේඛනය. බදු ගෙවීම සම්බන්ධයෙන් වූ තොරතුරු මෙතනදී අපිට ඇතුළත් කරන්න පුළුවන්. installment payment සහ වෙනකුත් අනිත් යම් අදාළ බදු ගෙවීම සම්බන්ධයෙන් වූ තොරතුරු APIT නැත්නම් මේ personal income tax
ඇඩ්වාන්ස් පර්සනල් ඉන්කම් ටැක්ස් හරහා ආපු යම්කිසි මුදලක් තියෙනවා නම් ඒක පුළුවන්. ඒ වගේම අනිකුත් අදාළ ගෙවීම් සම්බන්ධයෙන් තොරතුරු අපි මෙතනදී අපි බලමු කොහොමද ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් එකක් ඇතුළත් කරන්නේ කියලා. මේ විදිහට අපි මේ අවස්ථාවේදී ඇතුළත් කරගමු ලක්ෂයක පේමන්ට් එක. හරි. එතකොට දැන් මේක අපිට සේව් ඩ්‍රාෆ්ට් කරන්න පුළුවන්. next button එක හරහා ඊළඟ තැනට යන්නත් පුළුවන්. දැන් අපි ගිහින් බැලුවොත් මේක 912ට ක්‍රෙඩිට් එකක් විදිහට ගිහින් තියෙනවා. ලක්ෂයක් තියෙනවා. අපි දැන් බලමු අපි දැන් බද්ද ගණනය කළා. ඒ වගේම ටැක්ස් ක්‍රෙඩිට් බදු ගෙවීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කළා. අපි ඒ අනුව අපේ මේන් රිටර්න් එක කොහොමද සකස් වෙලා තියෙන්නේ කියන එක. මේ විදිහට දැන් ඔයගලන් ගියොතින් ඔයගලන්ට පේනවා බද්ද ගණනය කිරීම යටතේ අපි අර ෂෙඩියුල් 8 එකේ 810 කේජ් එකට ආපු 4,27,500ක මුදල දැන් tax on balance taxable income විදියට කේජ් එක 150 පෙන්නනවා. ඒ වගේම total tax payable නැත්නම් සමස්තයෙන් වශයෙන් ගෙවිය යුතු බදු මුදල 4,27,500යි. schedule 9 එකට අපි ඇතුළත් කරපු data මත ලක්ෂයක tax credit එකක් තියෙනවා. ඒ අනුව balance tax payable එක 3,27,000ක් විදියට තියෙනවා. දැන් මේ අවස්ථාවට ආවෙන් පස්සේ අපිට තියෙන්නේ schedule 11 එක අපිට loss සම්බන්ධයෙන් detail තියෙනවා නම් schedule 11 එකේ enter කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට යන්න පුළුවන් statement එකට asset and liability statement එක. ඒ asset and liability statement එකේ අපිට ඒ අදාළ දත් ඇතුළත් කරන්න පුළුවන්. මෙතෙන්දී වැදගත් දෙයක් තියෙනවා මතක් කරගන්න. මේකේ ගියොතින් අර schedule 1 and 2 3 වල වගේ table එක යටින් boxes නැහැ. boxes ගන්න නම් අපි මේ add row button එක click කරන්න ඕනේ. add row button එක click කළාම මේ විදිහට box එකක් එනවා. ඒකේ data enter කරලා අපිට මේ statement of asset and liability සඳහා දත් ඇතුළත් කරගන්න පුළුවන්. මේ විදිහට statement asset and liability අපි සම්පූර්ණ කරගත්තන් පස්සේ next button එක click කිරීම හදහා අපිට පුළුවන් declaration page එකට යන්න. දැන් අපි යනවා මේ විදිහට declaration page එකට. මේ අපි ඉන්නේ declaration page එකේ. අපි මෙතෙන්දී අදාළ තොරතුරු ඇතුළත් කරන්න ඕනි. මේ වාර්තාව පිරුවේ යම්කිසි වෙන පාර්ශවයක් නම් නැත්නම් authorized representative කෙනෙක් නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් no කියන බටන් එක හරහා අපිට ඒ කොටසට දත් ඇතුළත් කිරීමකින් තොරව අපේ tax pay එකේ declaration එක කරන්න පුළුවන්. මේ විදිහට අපි tax pay එකේ declaration එක ඇතුළත් කළ යුතු වෙනවා. මේ විදිහට declaration එක සම්පූර්ණ කරගත්තන් පස්සේ අපිට පුළුවන් මේක save draft කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට next කියන බටන් එක හරහා confirmation page එකට ගමන් කරන්න පුළුවන්. ඔයගලන්ට පේනවා දැන් අපි ඉන්නේ confirmation page එකේ. අපි විසින් ඇතුළත් කරන ලද දත්ත නිසියාකාරව මේකේ තියෙනවද කියලා ඔයගලන්ට නැවතත් check කරන්න පුළුවන්. ඒ වගේම confirmation page එකේ bottom part එකට ආවහම එතෙන්දී බටන් කීපයක් දැක ගන්න පුළුවන්. එතෙන්දී පුළුවන් document upload කරන්න පුළුවන්. ඒ වගේම මේ වාර්තාවේ print එකක් ගන්න පුළුවන්, save කරගන්න පුළුවන්, මේ වාර්තාව amend කරන්න පුළුවන්, සහ අවසාන වශයෙන් මේක submit කරන්න පුළුවන්. අපි now කියන option එක පාවිච්චි කරලා document upload කරන්න මේ වෙලාවේ යනවා නම් මේ විදිහට අපිට document upload UI එකට යන්න පුළුවන්. ඒ ගිහිල්ලා අදාළ උපලේඛන select කරලා ඒවට අදාළ තොරතුරු upload කරන්න පුළුවන්. ඒ වගේම මේ document කියන කොටස හරහා මේ වාර්තාව සමග ඉදිරිපත් කළ යුතු වෙනත් යම් document මේ පද්ධතියට එකතු කරගන්න පුළුවන්. ඒ එකතු කරගෙන save button එක හරහා අපිට ඒක මේ පද්ධතියට ඇතුළත් කරගන්න පුළුවන්. ඒ විදිහට අපි දැන් නැවතත් ආවා එතන ડોකියුමන්ට් අප්ලෝඩ් කරගැනීමෙන් පස්සේ මේන් රිටර්න් එකේ මේ කන්ෆර්මේෂන් පේජ් එකට. දැන් අපි ඉන්නේ කන්ෆර්මේෂන් පේජ් එකේ. මේ කන්ෆර්මේෂන් පේජ් එකේදී නැවතත් දැන් අපි ડોකියුමන්ට් අප්ලෝඩ් කරලා ඉවරයි. එහෙම නැති බදු ගෙවන්නෙකුට පුළුවන් ලේටර් කියන ඔප්ෂන් එක පාවිච්චි කරලා මේ අවස්ථාවේදී ડોකියුමන්ට් අප්ලෝඩ් කිරීමකින් තොරව මේක සබ්මිට් කරන්න. ඊට පොරාතුව බදු ගෙවන්නෙකුට තවදුරටත් වෙනස් කරන්න ඕන නම් amend කියන ඔප්ෂන් එක හරහා amend කරන්න පුළුවන්. ඒ වගේම print කියන ඔප්ෂන් එක හරහා ගිහලා print කිරීමට හෝ මේක save කිරීමට හැකියාව තියෙනවා. අවසාන වශයෙන් සියල්ල සම්පූර්ණ වුණාට පස්සේ submit කියන බටන් එක හරහා මේක submit කරන්න පුළුවන්. මේක submit කරපු සැනින්ම acknowledgement එකක් ඔයගලන්ට හම්බ වෙනවා. මේ කාර්ය ඉෂ්ට කිරීමෙන් පස්සේ ඇත්තටම මේ බදු ගෙවන්න individual income tax return එක ෆයිල් කිරීම සම්බන්ධයෙන් වූ වගකීමෙන් නිදහස් වෙනවා. මේ ආකාරයට ඉතාම පහසුවෙන් රැමිස් මාර්ගගත ක්‍රමවේදය නැත්නම් රැමිස් ඔන්ලයින් ක්‍රමවේදය හරහා බදු ගෙවන්නෙකුට වාර්තාව සබ්මිට් කිරීමේ අවස්ථාව සලසලා දීලා තියෙනවා. ඒ නිසා ඉල්ලා සිටිනවා හැකි පමණින් මේ මාර්ගගත ක්‍රමවේදය භාවිතා කරමින් 2022-23 තක්සේරු වර්ෂය සඳහා වූ තනිපුද්ගල ආදායම් බදු වාර්තාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත නිසි වේලාවට ලබා දෙන මෙන්.